තිබ්බා ගොවිතැන් කරන කාලේ ට්‍රැක්ටර් එකක් ලෑම් මාස්ටර් එකක් RK 80 මේක දන්නවා කට්ටිය මේ ට්‍රැක්ටරේ දෙයියා වගේ. එයි සද්දේ ලෑම් මාස්ටර් එකක් පට්ට. අර සීෆෑන් එක වගේ දරදව් ට්‍රැක්ටර් එකක් නෙවෙයි. ජපන හදපු සුපිරි ට්‍රැක්ටර් එකක්. RK 80 75 ගියර් බොක්ස් එක තියෙන RK 80 ඔකට ටේබල් එක දාලා ගත්තාම 6 ගියර් එකට දාගත්තාම යනවා කාගෙන. එකපාරක් අපි මේ ගොවිතැන් කරලා හරිද? සෑහන ඈත තියෙන කුඹුරක ඒ කුඹුරේ දැන් එදා පාර හෙනට වී ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒ අස්සන සරුවේ පාර හෙන සතුටු. ට්‍රැක්ටරේ පුරවලා ගහලා විවුර. ගහලා ඉවර දැන් මේක මේ අරන් එන්න බෑ. අප්පච්චි කියනවා දෙපාරකට අරන් එමු කියලා. සෑහන ගොඩ තියෙන දැන් අර රෑත් වෙලා. රෑ හපසන් 6:00 විතර වෙලා. අප්පච්චි කියනවා දෙපාරකට අරන් එමු. මේකේ භාගයක් ගිහින් බාලා ඊළඟ පාර ආයෙ මං කෝ බෑ පිස්සුද මදුරුව තල ඉන්න මේ වෙලේ. අය මදුරුව කියන්නේ පට්ට මදුරුව වෙලේ මවා ගන්නකො වෙලක තස් කොලම මදුරුව ලොකු මදුරුව කන්න. මං කෝ බෑ එකපාර යන්නේ කරගෙන ගියා. බෑ ට්‍රැක්ටරේ යන්න බෑ මේක මං කෝ පිස්සුද මං ගන්න ට්‍රැක්ටරේ දෙන්නකො. ඒතකොට මං ඕන්නම් 11 වසරේ ගොඩ කොහොමද කියලා. මං කෝ පුළුවන් වාඩි වෙන්න පැත්තකින්. යන් ඔහොම මේ කරන් යන් කියලා. දෙව්වා පුතා නියරවල් උඩින් ලියතු අරුටින් මෙහෙ උඩින් මෙහෙ යන මං කෝ හැබැයි ට්‍රැක්ටරේ ගැන ලොකුවට ආදරේ කරන්න එපා අප්පච්චි. ඒ කියන්නේ දැන් ට්‍රැක්ටර තියෙන්නේ කැල් වෙලවල් වල යන්නනේ. හරිද? වෙලේ යනකොට උඩින් යයි මෙහෙන් යයි ඩක් ගාලා වැටේ ඒව හිතන්න එපා. පාවඩි වාඩිලා ඉන්න මම ගෙනihin දෙන්නම් පාර. ඒකට මම මොකක්ද විශ්වාස කරන්නේ? අවුරුදු ගාණක් ලෑන්ඩ් මාස්ටර් එක ඩ්‍රයිව් කරපු අප්පච්චි කියනවා මට බෑ කියලා ගෙනියන්න. මම කරා නෑ යන් ඉතින් ඕන්නම් මොන හරි වෙයි ඕන්නම් කැඩේ ඉතින් යන්. දැන් එකක් තමයි මට ඒ කාලේ තිබ්බර කොළු මොරාල් එක. කොහොම හරි මේක ගෙනියනවා. හැබැයි ඉතින් අවුලක් නෑ දෙයියනේ දෙපාරකට ගෙනියන්න තිබ්බ බැටලෝඩ් එක. එකපාරෙන් පාරට අරගෙන ආවා. ආයෙ එරුණාම මෙහෙම වෙන්නේ ලෑන්ඩ් මාස්ටර් පැදකුන් දන්නවා. ආයෙ කෙලින්ම තට ගාලා එක තට. එතකොට ඉතින් වෙන ටෙක්නික් පාවිච්චි කරලා අරගෙන ඉන්න ඕන කොහොමද?